Hello everyone, welcome back to Steps and Stories with Shashi. ඉතින් අද යමුද මාත් එක්ක නුවර තියෙන පුංචි නවසීලාන්තේ බලන්න. ඉතින් අපි අපේ ගමන මුලින්ම පටන් ගත්තේ කුරුණෑගලින්. කුරුණෑගල ඉඳලා නුවර පාරේ ඇවිල්ලා අපි මුලින්ම ගියේ හන්තාන සඳගිරි සෑයට. ගියපු දවසේ මෙතන ගොඩක් සෙනග හිටියා. ඊට පස්සේ ඉතින් වැඳලා එහෙම ඉවර වෙලා අපි හිමින් හන්තානේ ඉඳලා ගලහට යන පාරේ බෙල්ලුඩ් යන්න තමයි මේ පිටත් වෙන්නේ. මේ පාරත් ඇත්තටම පිස්සුවක් තමයි. තනි කරම කොළ පාට විතරමයි තියෙන්නේ. අපි ගලහා ඉඳලා මොරගොල්ල පාරේ බෙල්වුඩ් වලට ඇවිල්ලා එතන වීල් පහක් එකක් තියෙනවා. එයාලගෙන් ඇහුවාම කිව්වා මෙතනින් මේ කැලේ මැදින් යන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. මේ පාරත් ලේසි කියලා. ඉතින් අපි දෙන්න බයික් එකේ ආපු නිසා මේ පාර සිලෙක්ට් කරා. ඒ වුණාට ඒ පාර මාරම අමාරුයි. ඒක හොඳයි ඇත්තටම හයික් එකක් යන්න. ෆයිනස් කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ. බලන්න මේ view එක ඇත්තට මේක මේ චිත්‍රයක් වගේ මට නම්. ඔයාලා වාහනයක වගේ එනවා නම් අපි නම් මේ පාර රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද පාර ගොඩක්ම කැඩිලා වගේ තිබ්බේ. වලවල් ගොඩක් තිබුණා. ඒත් එක්කම තියෙනවා පොඩි මේ කාපට් කරපු පාරක්. ඒ පාරත් පොඩ්ඩක් කැඩිලා තියෙන්නේ. ඒ වුණාට ඒකේ යන්න පුළුවන් ලේසියෙන්ම. අපි බෙල්වුඩ් වලට එනකොට උදේ 10 වගේ වුණා. අපි ඉතින් එතන නවත්තන්නේ නැතුව ගේට් එක ළඟ චුට්ටක් පහලට ගියා. මොකද ඒ පාර මාර ලස්සනයි. ඉතින් ඔයාලා එතන නවත්තන්න නැතුව ටිකක් පහලට යනකොට ඔයාලට මෙන්න මේ view එක බලා ගන්න පුළුවන්. මෙතන චූටි අඩිපාරක් තියෙනවා. මෙතනින් පහලට ගියාම මේ ගහත් එක්ක තියෙන ලස්සන view එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ප්ලේස් එක නම් ඇත්තටම පිස්සුවක්. එක ගහක් තියෙනවා. වටේම කඳු, තනකොළ, අහස මාරම ලස්සනයි. ඉතින් මෙතන ටිකක් වෙලා ඉඳලා අපි දෙන්න හිමින් බෙල්වුඩ් වල උඩ තියෙන view point එක ළඟට ආවා.
මතක ඇතිව ඔයාලා මෙතනට යනවා නම් ඔයාලා ගෙනියන හැමදේම ආයේ අරගෙන එන්නත් අමතක කරන්න එපා. ටොෆි කොලයක්වත් මෙහෙම තැනක දාලා එන්න නම් එපා. ඉතින් මෙතන ගොඩක් වෙලා ඉඳලා අපි දෙන්න හිමින් පහලට බහින්න පටන් ගත්තා. මේ තමයි පහලට බහිද්දි තියෙන view එක. මෙතන පහල පුංචි වැවක් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අපේ නුවර තියෙන පුංචි නවසීලන්තේ එහෙම නැත්නම් බෙල්බුල් ගමන ඉවර වුණේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. Thank you for watching.